ඔයත් ඔයාගේ හීනි පසුපස හඹා යන්න බයෙන් ඉන්න කෙනෙක්ද? ඉතින් ඒ බය නැති කරගන්න පුළුවන් විදිහේ පොතක් ගැන තමයි මම අද විස්තර කරන්න යන්නේ. අද මම රිකමන්ඩ් කරන්න යන පොත තමයි ගොඩක් ප්‍රසිද්ධ ලේඛකයෙක් වන පාවුලෝ කොයියෝගේ The Alchemist කියන පොත. මේ පොත සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා තියෙනවා චූලානන්ද සමරනායක මහත්තයා. සන්තියාගෝ නම් සැරිසරන්නා කියලා. මෙන්න මේ පොත. ඉතින් මේ පොත ලෝපුරා භාෂා 80කට වඩා වැඩි ප්‍රමාණයකට පරිවර්තනය වෙලා තියෙන ඉතාම ප්‍රසිද්ධ ආත්ම සංවර්ධනය වගේම දර්ශනවාදයත් මුසු වෙච්ච ඉතාම අලංකාර පොතක් විදිහට මේ පොත හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි අද මේ The Alchemist කියන පොත ගැන කතා කරමු. මේ පොතේ ප්‍රධාන චරිතය සන්තියාගෝ කියලා ඉන්ඩේර තරුණයෙක්. ඉතින් මේ තරුණයා ආසයි සංචාරය කරන්න. මෙයාට නිතරම පෙනෙන හීනයක් තියෙනවා. ඒ හීනෙන් එයාට පෙනෙනවා එයා ඊජිප්තු කාන්තාරයේ පිරමීඩයක් අසල තියෙන නිදානයක් සොයා ගැනීමක් සම්බන්ධව. ඉතින් මේ සන්තියාගෝ තීරණය කරනවා ඒ නිදානය සොයාගෙන යන්න. ඉතින් එයා හීනේ හොයාගෙන යන ගමන ගැන තමයි මේ පොතේ සඳහන් වෙන්නේ. සන්තියාගෝ එයාගේ හීනේ හොයාගෙන යන ගමනට අපිටත් ඉතින් එකතු වෙන්න පුළුවන්. ඉතින් සන්තියාගෝ එයාගේ සිහිනය පසුපස යන ගමනේදී එයාට විවිධ පුද්ගලයන් හම්බ වෙනවා. ඒ වගේම එයාට විවිධ අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ජීවිතය ගැන වෙනස්ම දර්ශනයක් ඇතුළත් කරලා ලියුව පොතක් විදිහට අපිට මේ පොත හඳුන්වන්න පුළුවන්. මේ පොතේ ගොඩක් තැන්වල හරිම අලංකාර විදිහට ඒ දාර්ශනික අදහස් අපේ හිතට සමීප කරලා තියෙනවා. මම ඒවා දෙක තුනක් කියවන්නම්. කිසිම දවසක නුඹට තමුන්ගේ හදවතින් පලා යන්න ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ නිසා හදවතට කියන්න ඇති දෙයට කන් දෙන එකයි වඩා නුවණක්කාර. ඒ වගේම තව තැනක පොතේ තියෙනවා ශ්‍රේෂ්ඨ මැවීම් කරා ළඟා වෙන්නේ අප්‍රතිහත ධෛර්යයයි ගැඹුරින් හදාරන්න උවමනාව තියෙන අයයි විතරයි කියලා. එහෙම තව තැනක තියෙනවා අහම්බයක් කියලා දෙයක් මේ ලෝකේ නැහැ කියලා. ඒ වගේම තවත් තැනක සඳහන් වෙනවා යමෙකු තම ඉරණම ජය ගැනීමට ලංවන තරමටම එය ඔහුගේ පැවැත්මට හේතු වන්නා වූ පරම සත්‍ය වූ සාධකයේ බවට පත් වෙනවා කියලා. ඉතින් ඊටාම අලංකාරව භාෂාව භාවිතා කරලා මේ දාර්ශනික අදහස් අපේ හිතට සමීප කරන්න චෝලානන්ද සමරනායක මහතා සමත් වෙලා තියෙනවා මේ පොතෙන්. මේකේ සිංහල පරිවර්තනය ඔයාලට හොයාගෙන කියවන්න පුළුවන්. සන්තියාගෝ නම් සැරිසරන්න කියලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාලටත් මේ පොත කියවලා බලන්න කියලා ආරාධනා කරනවා. ගොඩක් අය කියවලා ඇති. මේක ගොඩක් ප්‍රසිද්ධ පොතක්. ලෝකේ තියෙන self help book එකක් විදිහටත් මේක හඳුන්වන්න පුළුවන්. ජීවිතය ගැන වෙනස්ම දර්ශනයක් සහිත පොතක්. ඒ වගේම ජීවිතයට මඟ පෙන්වීමක් ලබා දෙන පොතක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ පොත කියවලා තියෙනවා නම් ඔයාලගේ අදහස මොකක්ද මේ පොත ගැන කියලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ පොත කියවලා ඔයාලගේ අදහසත් කියන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා.